කොහොමද ඔයාලට ඔන්න ඉතින් අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් අද මම කියලා දෙන්න යන්නේ කොහොමද CapCut app එකෙන් YouTube thumbnail එකක් හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම ඔයා CapCut app එක Play Store එකකින් හරි මොකක් හරි App Store එකකින් install කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයා app එකට ගිහිල්ලා app එක open කරගන්න ඕන. ප්‍රොජෙක්ට් එකක් හද හිටියේ ටිකක් බැරි වුණා. හරිද? ඔයා මුලින්ම app එකට ආපුවම මෙන්න මේ විදිහේ තැනකට තමයි ඔයා වැටෙන්නේ මුලින්ම. ඊට පස්සේ මේ new project කියලා තියෙන ලොකු මේ නිල් පාට බටන් එක උඩ ඔයා එක සැරයක් ක්ලික් කරගන්න ඕන. ක්ලික් කරාම ඔයාට කියනවා ෆොටෝස් කිහිපයක් තෝරගන්න. ඔයාට thumbnail එක හදාගන්න ඕන. thumbnail එක කියලා හදාගන්න ඕන කියලා එහෙම එකක් නැහැ. නමුත් ඔයාට මොන විදිහටද හදන්න ඕන, මොන වගේ ෆොටෝ යූස් කරලාද හදන්න ඕන කියන එක. ඉතින් ඔයාට ෆොටෝස්, වීඩියෝස් මෙතනින් තෝරගන්න පුළුවන්. මම මෙන්න මේ විදිහට ෆොටෝ එකක් තෝරගන්නවා. මේ විදිහට. ඊට පස්සේ ඔයාට මේ දකුණු අත පැත්තේ කෙළවරින් බලා ගන්න පුළුවන් වෙයි add කියනලා. ඊට පස්සේ add උඩ කියන එක උඩ ක්ලික් කරනවා. ඔයාට කැමති ෆොටෝස් ප්‍රමාණයක් තෝරගන්න පුළුවන්. ඔයා තෝරගන්න ඕන නම් තෝරගන්න ඕන. දැන් අපි thumbnail ගන්න හදන්නේ. thumbnail එකක් හදනවා නම් ඔයා එකයි තෝරගන්න ඕන. හොඳට කැමති ෆොටෝස් ප්‍රමාණය නෙමෙයි. මට පොඩ්ඩක් වැරදුනා. ඔයාලා තෝරගන්නවා නම් තෝරගන්න ඕන එක ෆොටෝ එකයි. ඒ කියන්නේ ඔයා thumbnail එක background එකට දාන ෆොටෝ එක විතරයි ඒවා එතනින් තෝරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහේ icons ටිකක් අපිට දීලා තියෙනවා. edit audio, text, effects, overlay, captions, filters, adjust, stickers, AI avatars, media, aspect, ratio, background කියලා. ඔයා මෙතනින් overlay කියන එක තෝරගන්න ඕනේ. ඊට පස්සේ මෙතන තියෙනවා add overlay කියලා. ඒක උඩත් ඔයා එක සැරයක් ක්ලික් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාට background එක නැතුව ඔයාට දාන්න ඕන එක මම example එකක් පෙන්නන්නම්. මෙන්න මේ විදිහ ෆොටෝ එකක් ගත්තොත් මේ විදිහේ දැන් මේ වලට පේනවා ඇති මේ ෆොටෝ එකේ කහ පාට එක තමයි background එක. එතකොට background එකේ උඩින් දාලා තියෙන ෆොටෝස් තමයි මේ තියෙන්නේ. ඒ ෆොටෝස් තමයි දැන් අපි මේ සිලෙක්ට් කරගන්න. තේරුණාද? ඉතින් background එක උඩින් දාන ෆොටෝස් තමයි දැන් මේ අපි සිලෙක්ට් කරගන්න. ඔයාලට කැමති ප්‍රමාණයක් මේ වෙලාවේදී යොදා ගන්න පුළුවන්. හරිද? මම මෙතනදී තෝරගත්තා. ඔයාලට ඊට පස්සේ මේ විදිහට මේක තනින් තැනට ගෙනියන්න පුළුවන්. මේ ඔයාලට දැන් අවශ්‍ය ෆොටෝ එක උඩ එක සැරයක් ක්ලික් කරලා ඊපස්සේ ඒක අඩු වැඩි කරගන්න පුළුවන් ඔයාලට. හරිද? මේ විදිහට. විදිහට ආයගෙන මේ විදිහට තමයි තියෙන්නේ. හරිද? ඊට පස්සේ මෙතනින් මෙන්න මේ විදිහට බැක් වෙනවා. හරිද? ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ටෙක්ස්ට් කියලා එකක් තියෙනවා. ඔයාලට මේ බෑග්ග්‍රවුන්ඩ් එක දැන් මේ thumbnail එක හදද්දී ඔයාලට ටෙක්ස්ට් එකක් කරන්න ඕනේ නම් මේ ටෙක්ස්ට් කියනකොට ක්ලික් කරන්න. ඊට පස්සේ add text කියලා තියෙනවා. ඔයාලට එතනින් ගිහිල්ලා ඔයාලට කැමති දෙයක් ටයිප් කරන්න පුළුවන්. මම මේ විදිහට ටයිප් කරනවා. කියලා
ඊට පස්සේ ඔයා මෙතනින් සැක් වෙන්න ඕනේ මේ විදිහට. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් templates, fonts, styles, effects, animations, bubbles, presets කියලා තියෙනවා. ඔයා මෙතනින් ඔයාට templates කියන විදිහකදී මේ විදිහට තමයි templates එන්නේ. කියන්නේ ඔයා ගහපු letter එක මේ විදිහට ඔයාට හදාගන්න පුළුවන්. ඊට පස්සේ fonts කියන එකේ ඔයාට කියන්නේ අකුරු මොන වගේ හැඩයකට තියෙන්න ඕන කියන එක. styles කියන එකේ පාට තමා තෝරන්න තියෙන්නේ. ඔයාට පාටක් තෝරගන්න පුළුවන් කැමති. ඒ කැමති පාට උඩ ක්ලික් කරා. ඊට පස්සේ effects කියන එකට ඔයාට තියෙන්නේ මේ විදිහේ effects. ඒ කියන්නේ styles වල වගේ ටිකක් color එක වෙනස් කරලා. animations කියන්නේ මෙන්න මේ විදිහේ effect වගේ ඒවාම තමයි. එතන effect වගේ ඒවා තමයි animations කියන්නේ. bubbles කියන්නේ මේ විදිහේ නිකන් poster එකක් වගේ නිකන් message එකක් වගේ ඒවා වල තියෙන නිකන් එකක් හරි අලංකාර දෙයක් ඇතුලේ තියෙන එකක් තමයි bubbles කියන්නේ. ඒකට preset කියන්නේ ඔයාට save as preset කියන එකෙන් උඩින් ඔයාට preset කියන එක උඩින් ඔයාට save as preset කියන එකේදී ඔයාට එතනට ගිහිල්ලා text එකක් add කරලා ඔයාට මොකක් හරි එකක් හදාගන්න පුළුවන් කියන එක තමයි ඒක කියන්නේ. මම හරියටම දන්නේ නැහැ මොකද මම ඒක use කරලා නැහැ. අනිත් ඒවා use කරලා තියෙනවා. ඊට පස්සේ මෙතනින් උඩට ඔයාලට back වෙන්න පුළුවන්. ඉතින් වැඩි වැඩ ඔයාලට දාන්න ඕනේ නම් කියන්නේ සාමාන්‍ය thumbnail එකක් මේ විදිහට තමයි හදාගන්නේ. ඕවලි තමයි අපිට ගොඩක්ම අවශ්‍ය වෙන tool එක. මේ තියෙන tools නේ යට edit audio text ඒවා තමයි tools. ඒකට tools වලින් මේ thumbnail එකක් හදද්දී අපි වැඩිම බලාපොරොත්තු වෙන්නේ ඕවලි කියන එක. ඔයාලට මේ effect කියන තැනට ගිහිලා බලන්න පුළුවන්. effect කියන තැනට ගියොත් video effects තමයි තියෙන්නේ. ඒක මේකට වැඩක් නැහැ. ඉතින් ඔය විදිහට තමයි thumbnail එකක් හදාගන්නේ ලේසියෙන්ම CapCut භාවිතා කරලා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. ඉතින් මම හිතනවා මේ ක්‍රමෙන් ගොඩක් ලේසි වෙයි කියලා. දැන් ඔයාලට තියෙන මේක export කරන්න මේ විදිහට. ඊට export කරන්න. ඊපස්සේ add එහෙම යනවා export කරද්දී. වලින් බැක් වුණාම පස්සේ මට ඒගොල්ලෝ export කරලා දුන්නා. දැන් මෙතනින් බැක් වෙලා වගේ gallery එකට යන්න. gallery එකට ගියාම බලා ගන්න පුළුවන් අපි වීඩියෝ එකක් තමයි හදලා තියෙන්නේ. ඉතින් ඔයාලට මෙතන ඔයාලට පේනවා ඇති CapCut watermark එක තියෙනවා. මම CapCut watermark එකත් එක්ක තමයි හැදුවේ. ඔයා export කරද්දී ඔයාලට add ඉවරුණා බලා ගන්න පුළුවන් export without watermark කියලා. ඒ කියන්නේ TikTok එකෙන් ඔයා sign වෙලා TikTok account එකක් හදාගත්තොත් ඔයාට TikTok account එකක් හදාගන්න ඕනේ නැහැ ඇත්තටම. ඔයාට TikTok app එක install කරලා තියාගන්න. මොකද CapCut එකෙන් videos හදද්දී ගොඩාක් videos photos හදද්දී ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා TikTok. මොකද watermark එකක් නැතුව හදාගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට මේක ෆොටෝ එකක් හරි ස්ක්‍රීන්ෂොට් එකක් හරි ගන්න පුළුවන්. මම කියන වීඩියෝ එකේදීම ඩික ප්ලේ වෙද්දිම ෆොටෝ ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. සාමාන්‍යයෙන් CapCut එකේ අපිට ෆොටෝස් හදන්න බෑ. ඒකින්ද ඔයා මේ වීඩියෝ එක ප්ලේ වෙන ගමන්ම ස්ක්‍රීන්ෂොට් එකක් අරගෙන ඒ අදාළ විදිහට එඩිට් කරනවා. මේ විදිහට තමයි මම මගේ thumbnail එක හදුවා. ඉතින් අද මම කියලා දුන්නේ මේ විදිහට CapCut වලින් ලේසියෙන්ම thumbnail එකක් කොහොමද හදාගන්නේ කියලා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩාක් වැදගත් වෙයි කියලා. ඉතින් ඔයාලා මගේ මම කලින් ඔයාලට කියලා දුන්න Gemini භාවිතා කරලා කොහොමද AI photos මේ කාලේ trending AI photos හදාගන්න කොහොමද කියලා. ඉතින් මේ වීඩියෝ එක බලපු නැති අය ඉන්නවා නම් මේ වීඩියෝ එකත් බලලා මට support එකක් දෙන්න, like කරන්න, comment කරන්න, share කරන්න, මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අදට මම මේ වීඩියෝ එකෙන් සමගන්නවා.
ඉතින් තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන ඔයාලව හම්බ වෙන්න මම එනවා.